guys, welcome back to Amma and Nethu YouTube channel. ඔන්න අද වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ අපි කොහොමද අපේ පොසොන් දවස ගත කරන්නේ කියලා. ඇත්තටම කිව්වොත් මේකේ එක දවසක් නෙමෙයි අපි දවස් දෙකක් කොහොමද ගත කරන්නේ කියන එක තියෙනවා. බලන්න ඔයාලා වීඩියෝ එක දිගටම. අපි ඉතින් උදේම යනවා කන්ද විහාර පන්සලට. දැන් ඔන්න අපි මලුත් අරගෙන පන්සලට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් බලන්නකෝ හැම තැනම පන්සලේ ලස්සනට සරසලා තියෙනවා. ඊයස්සේ ඔන්න අපේ චුටි මල්කුමාරි ලස්සනට පන්සලට යනවා. ඉතින් පන්සලේ දසුනයි මේ දසුනයි දෙකම එකතු වුණාම ඒක මාරම ලස්සනයි. ඉතින් අපි පුළුවන් හැම වෙලාවෙම අපේ පුංචි කුමාරිවත් පන්සලට එක්කගෙන යන්න අමතක කරන්නේ නැහැ. ඔන්න දැන් අපි අපේ මල් වට්ටි ටික ලෑස්ති කර ගන්නවා පූජා කරන්න. ඉතින් ඔයාලා කියන්න ඔයාලගේ පොසොන් දවස කොහොමද ගත වුණේ කියලා. ඊළඟට අපි යන්නේ තවත් විශේෂ වැඩකට. ඒ තමයි පොසොන් දවසේ සංවිධානය කරලා තිබුණා බ්ලඩ් ඩොනේෂන් කරන්න තැනක්. ඉතින් මම ගියා ඔන්න බ්ලඩ් ඩොනේෂන් කරන්න. මේක මගේ ෆස්ට් ටයිම් එක නෙමෙයි. මේක මගේ 4 වෙනි ටයිම් එක. ඉතින් ඔන්න මම අදත් ගියා බ්ලඩ් ඩොනේෂන් කරන්න. ඉතින් පොසොන් පොය දවසේ බ්ලඩ් ඩොනේට් කරන්න ලැබිච්ච එක ගොඩක් හොඳයි. ඊළඟට ඔන්න අපි හවස් වෙලා අපි 3 දෙනාම එකතු වෙලා යනවා දන්සල් වඳින්න. ඔයාලත් ගියාද දන්සල් වඳින්න? මේ අපේ පළවෙනි දන්සල අයිස්ක්‍රීම්. ඔයාලා කියන්නකෝ ඔයාලා මොනවද දන්සල් වැඳලා ගත්ත කියලා. දෙවනියට අපි නම් ගත්තේ ඔන්න සුප්. ඊළඟට අපි සුප් බිව්වා. මේකත් රසයි. ඊට පස්සේ ඔන්න අපි ආවා අයිස්ක්‍රීම් කන්න. මෙතනදී මතක් කරන්න ඕනි මෙයාලා අයිස්ක්‍රීම් කීයක් කිල්ලුවක් දෙනවා. ඒ නිසා දෙක ගත්තා අපි. ඊට පස්සේ අපි ආයෙම එලිෆන්ට් හවුස් එකේ දෙන අයිස්ක්‍රීම් දන්සලකට ගියා. ඊට පස්සේ සීනි සම්බල් එක්ක පාන් දෙන දන්සලකට ගියා. ඊට පස්සේ කිරි කෝපි දන්සලකට ගියා. මේ අද දවසේ අපි දන්සල් ගත කරලා දන්සල් වල ඉඳලා ගත කරපු විදිහ. The next day. ඔන්න ඉතින් අපිට පොසොන් දවසේ තොරන් බලන්න යන්න උනේ නැහැ. මොකද එදා රෑ වෙලා වැස්සා. අනික අපිට එන්නත් ටිකක් රෑ වුණානේ. ඉතින් අපිට යන්න වෙලාවක් තිබුණේ නැහැ. අනික තොරන් මූඩ් එක ඔන්නුනේත් නැහැ. එහෙම මූඩ් එකක් තියනවද ළමයි? ඔන්න ඊළඟට අපි ඊළඟ දවසේ ගියා තොරන් බලන්න. ඉතින් ඔන්න අපේ චූටි කුමාරිකාවත් යනවා තොරන් බලන්න. එයා දන්සල් වඳින්න නම් ආවේ නැහැ. මොකද පෝලිම් වල ගොඩ වෙලාවක් අපේ චූටි කුමාරිකාවව තියාගෙන ඉන්න බෑනේ. ඒ නිසා අපි තොරන් බලන්න නම් එක්කගෙන ආවා දන්සල් වඳින්න එක්කන් ගියේ නැති වුණාට. නැත්නම් අපේ චූටි තරහ වෙනවනේ. ඊළඟට අපි මෙන්න මේ විදිහට තොරන් බලන්න යනවා. ඉතින් මේ විදිහට තමයි අපේ පොසොන් දවස ගත වුණේ. ඉතින් ඔයාලගේ කොහොමද පොසොන් දවස ගත වුණේ කියලා කමෙන්ට් එකක් දාන්නකෝ. එහෙනම් අදට වීඩියෝ එකකින් ගිහින් එන්න. පරිස්සමෙන් ඉන්න. බයි.